කොහොමද අද ලෝක ළමා දිනය. ඉතින් ලෝක ළමා දිනයට සාමාන්‍යයෙන් සංදීපයකේ අපි ඒගොල්ලන්ට හයි ටී පාටි එකක් තමයි හැම අවුරුද්දෙම දාන්නේ. ඉතින් අවුරුදු දෙකකට විතර පස්සේ අපිට අවස්ථාව ලැබිලා තියෙනවා මේ සැරේ ආපහු අවුට්ඩෝර් වලට යන අපි මුලින්ම පටන් ගත්තේ අවුට්ඩෝර්. හැබැයි හැමදාම වැස්සෙන් පොඩ්ඩක් බාධා වුණා. ඉතින් අද අපිට වැස්ස නැතුව අවුට්ඩෝර් පාටි එකට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් මාත් එක්කම යමු අපි මොනවද හයි ටී එකට ලෑස්ති කරලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ කෑම බීම තෝරගන්නකොට අපි හුඟක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ මේ වෙලාවේ මේ මොහොතේදී අපේ ගෲප් එකේ ඉන්න දරුවන්ගේ ඇලර්ජිස් මොන හරි දරුවන්ගේ කැමැත්ත මේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි හයි ටී එකකදී අපි හයි ටී එකක් ලෑස්ති කරනකොට සැලකිලිමත් වෙන්නේ. ඉතින් මේ සැරේ ඒගොල්ලන්ගේ රික්වෙස්ට් වලට අනුව තමයි ඔන්න මේ සැරේ කෑම බීම ටික අපි ලෑස්ති කරේ. ඉතින් ඒගොල්ලන් හදපු මේ ලස්සන පෝස්ටරේ Happy Children's Day. ඉතින් ඒගොල්ලන්ට ලස්සනට අවුට්ඩෝර් එකේ ඉඳගෙන අද හයි ටී පාටි එක එන්ජොයි කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ දවස වෙනුවෙන්. ඒගොල්ලෝ කන්න දැන් පුලා බලාගෙන ඉන්නේ. මොකද ඒගොල්ලන් මේක දැන් මුලින් ඉඳලම දැක්ක වෙලාවෙ ඉඳලා ඒගොල්ලෝ දන්නවා අද ඒගොල්ලන්ට කන්න තමයි තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවනේ චූටි බබාලා කොහොමත් මේ ස්නැක් ටයිප් වලට හරි කැමතියි සාමාන්‍යයෙන් බත් මාළු පිටි වලට වඩා. ඉතින් ඒක නිසා අපි ඒගොල්ලන්ට දැන් අවස්ථාව දෙමු ඒගොල්ලන්ගේ සංග්‍රහය භුක්ති විඳින්න. ඒගොල්ලන්ගේ ළමා දිනේ සතුට ඒගොල්ලන්ට ගන්න. ඉතින් මේ අපේ බබාලා විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න හැම බබාටම තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට වෙන, තමුන්ට සාධාරණ ඉෂ්ට වෙන, තමුන්ගේ කැමැත්ත අකමැත්ත ජයග්‍රහණය කරගන්න පුළුවන් ලෝක සුබ ලෝක ළමා දිනයක් වේවා. සඳරි නටන්න. සඳරි නටන්න. අල්ලන්න බෑ.